ලස්සන කෙල්ලෙක් හොයාගන්න බෑ අපේ ඇඟ කෙට්ටුයි. ඉතින් ලස්සන වෙන්න ඕනි කියලා හිතාගෙන තමයි මේ පෙති පස්සේ යන්නේ. ඒ ගණන් කණ්ඩ පුළුවන්ලු හොඳට දවසට 4-5 පාර කනවලු අම්මලා පහුගිය කාලේ මේ වගේ පෙති ගත්ත තරුණ කොල්ලෙක් මේ ළඟදි කසාද බැන්දා. ඒ කසාද බැඳපු කොල්ලා කසාද බැඳලා සතියකින් එනවා අර නිල් පාට පෙත්ත වුණාම මූ යකෙක් වගේ කනවා. ඉතින් අම්මලා හිතනවා අපේ කොල්ලා මේ නීල මහ යෝධයන්ගේ සේනාවට යන්න තමයි සෙට් වෙන්නේ. හොඳට කාලා අනේ පුතේ කාපන් කියලා කන්න දෙනවා. ඔරිජිනල් මාස් සමයිනෝ රෙඩ් එක ගත්තාම ඔයාලා ඉක්මනට මහත් වෙනවා. ශරීරයේ බර වැඩි කරගන්න කැමති කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම නිෂ්පාදනය කරපු මේ අතුරු ආබාධ වලින් තොරයි කියලා කියන මාස් සමයිනෝ එක ගැන කතා කරන්නයි අද හිතුවේ. ඉතින් මේ කෙටි කාලයක් තුල ඔයාලගේ ශරීරයේ බර වැඩි කරගන්න ප්ලෑන් කරන ඔයාලට මේ වගේ ඇඩ්වර්ටයිස් කරන කම්පැනි වලින් කරන සමහර වෙලාවට කිසිම අනන්‍යතාවයක් නැති මෙම ආයතන සම්බන්ධයෙන් ඔයාලා කොච්චර දැනුවත් වෙන්න ඕනේද කියලා මේ වීඩියෝ එකෙන් කතා කරනවා. මීට කලිනුත් ඌරු පෙති ගැන කතා කරා. ඌරු පෙති ගැන කතා කරාම ගොඩක් අය කිව්වා මේ ගැන අයියේ තව පොඩ්ඩක් විස්තර කියන්න. මොකද කලින් වීඩියෝ එකට ගොඩක් රිප්ලයිස් ඇවිල්ලා තිබ්බා. Tamanට වෙච්ච ශරීර හානි, පසු කාලීන ඇති වෙච්ච කම්පන තත්ත්වයන් පිළිබඳ ගොඩක් අය කිව්වා. ඉතින් සිරුර මහත් කරගන්න එක පෙති පෙති ಜಾති ගන්න බලාගෙනයි කියලා ආයිත් මම කතා කරනවා. සිරුර මහත් කරගන්න එක ඉතින් බර අඩු ඉතා සිහින් සිරුරක් තියෙන සමහර තරුණ තරුණියන්ට තියෙන ප්‍රශ්නයක් සමන්ගේ සාමාන්‍ය තරමට ශරීරේ නැහැ කියන එක. ඉතින් මේක බොහෝ වෙලාවට මුලින්ම ප්‍රශ්නයක් වෙන්නේ ඔයාලට නෙමෙයි ඔයාලගෙන් පිට අයට. මොකද අනේ ඔයා කෙට්ටු ඔයාට ලෙඩද ඔයාට අසනීපද ඔයාට සීනිද මානසික ප්‍රශ්නයක් බවට මේක පත් වෙනකම් වටේ ඉන්නේ උන් කෙනෙක්. සමහරු මේකේ අවදානම දන්නේ නැහැ. තවත් සමහර අය මේකේ අවදානම දැනගෙන හිටියත් ඒක පිළිගන්න මැලි වෙන්නෙත් නැහැ. ඉතින් එවන් අය හිතාගෙන ඉන්නේ නිරෝගීව ඉන්න පුළුවන් නම් පස්සේ කෙලවුනහම මොකද වෙන්නේ කියලා. ඉතින් මේ වගේ ප්‍රතිවර්ග නිසා ජීවිතේ වරද්දාගත්ත අය ප්‍රසිද්ධ කරන්නේ නැතුව Tamanට විතරක් අදාළ කරගෙන පැත්තකට වෙලා ඉන්නවා. ඉතින් මේක තවදුරටත් මිනිස්සු ඇදිලා තරුණ පරපුර විනාශ වෙන එක නවත්තන්න තමයි මේ වගේ වීඩියෝ කරන්නේ. ඉතින් අපේ ආහාරවල වගේම හැමදේම තුළින් මේ අපේ ශරීරයට අවශ්‍ය හෝමෝන සම්බන්ධයෙන් තමයි ගැටලු ඇති වෙන්නේ. ඉතින් අපේ මොන හරි හෝමෝනයක් වැඩිවීමත් අඩුවීමත් රෝග තත්ත්වයක්. ඉතින් සමහරෙන් විට මහත් වීම සඳහා පාවිච්චි කරන්නේත් මේ ක්‍රමයම තමයි. ඉතින් මේ වගේ පෙතිවල තියෙන සමහර හෝමෝනයක් වැඩි වුණාම ඔයාලා මහත් වෙන්න පුළුවන්. ඉතින් මේවෙන් වැළදෙන රෝග කවුද කියලා කාටද මොනවද කියලාවත් හිතා ගන්න බෑ. ඉතින් බොහෝ වෙලාවට වසර ගණනාවකට පසුව තමයි මේකේ ප්‍රතිඵල රෝගියාට ඇති වෙන්නේ. එතකොට වැඩේ ප්‍රමාද වෙලයි. ඉතින් වැඩිච්ච පුද්ගලයෙක්ගේ ශරීරය හැදිලා තියෙන්නේ අපි පොඩ්ඩක් හිතලා බලමුකෝ ඒක. දැන් ඇතුලෙන් තියෙන ඇටසැකිල්ලක්. ඊට උඩින් තියෙන්නේ මාංශපේශි. මාංශපේශි වලට යටින් තියෙන්නේ අත්පාදිය. ඉතින් නවන්න දිගහරින්න හැකි වෙලා තියෙන්නේ මෙසේ නවන්න දිගහරින්න මොළය විසින් දෙන පණිවිඩ ටික හරියට යන්න තමයි අපේ ඇඟේ මේ සර්කිට් එක හැදිලා තියෙන්නේ. ඉතින් අපේ එල්ලෙමින් තියෙන්නේ තෙල් තට්ටුව. ඉතින් ඌරු මස් අනුභව කරගෙන නම් ඔයාලා දන්නවා ඇති මේ තෙල් තට්ටුව තියෙන විදිය. ශරීරයේ හැදිලා තියෙන මේ මේද තට්ටුව මාංශපේශි වර්ධනය වෙන්න ඕන විදිහට උඩින් තමයි මේක තියෙන්නේ. ඉතින් දිගටම මේ ස්නායු වලින් පණිවිඩ ලැබීම මාංශපේශි වලට පැවැත්මට උවමනයි. ඉතින් මාංශපේශි වලට අනවශ්‍ය විදිහට තෙල් තට්ටුවක් ඇති වුණොත් එතකොට මේ මාංශපේශි වල ක්‍රියාකාරීත්වයත් සාමාන්‍යයෙන් අඩල් වෙනවා. ඉතින් ඒකයි කියන්නේ තෙල් ටික වුණත් ශරීරයට අනවශ්‍ය විදිහට ආවොත් ඒක ශරීරයට අහිත කරයි. ඉතින් අපිට ගන්න ආහාර වලින් අපේ ඇඟට අවශ්‍ය වෙන දේවල් තියෙනවා. අය ඒක අනවශ්‍ය විදිහට වෙනස් කරලා අපේ ශරීරයට දෙන්න ගියොත් විශේෂයෙන්ම කිව්වොත් ස්වභාව ධර්මයට පිටින් ගියොත් පුතේ ඔයාලා තියෙන අතුරුඵල බොහොමයි. කාලයක් මේ පෙති ගත්ත කෙනෙක්ට මුල් කාලේ දිනවල කිසිම අමාරුවක් අසනීපයක් දැනෙන්නෙත් නැහැ. නමුත් කාලයක් යනකොට විවිධ රෝගාබාධ මතුවෙන්න පටන් ගන්නවා. ඇටසැකිල්ල දි รา පත් වෙන්න වන්නවා, මාංශපේශි ඇකිල යනවා, මාංශපේශි අප්‍රාණික වෙනවා, ශරීරයේ අසාමාන්‍ය තෙල් වර්ධනයක් වෙනවා, හරකගේ පිටේ මොල්ලියක් ආවා වගේ කුඩාවට මොල්ලිත් එන්න ගන්නවා. අත්පාවල මේදේ අඩුවීම අත් සමහර තැන් වලින් හීන වෙනවා, සමහර තැන් වලින් මහත් වෙනවා. ඇසේ සුද ඇති වෙනවා. විෂාදය වැනි මානසික රෝග විශේෂයෙන්ම ඇති වෙනවා. ગેස්ට්‍රයිටිස් නම් ඉතින් ෂුවර්ප තමයි. ආමාශයේ තුවාලත් අනිවාර්යයෙන්ම වෙනවා. මේ ඔක්කොමත් එක්ක අධික දියවැඩියාව සහ රුධිර පීඩනය මේවත් ඔක්කොම අත්වල බැඳගෙන තමයි ওই ටොපික් එක්ක එන්නේ. කොහොම හරි එහෙම මහත් වෙලා ලබා ගන්නා හෝමෝනි පෙති ඔයාලට එන්නේ මොන කම්පැනියෙන්ද කොහොමද හදන්නේ කවුද හදන්නේ කියලා ඔයාලා දන්නවද? ඒක ගැන හොයන්නේ නැහැ නේ කවුරුවත්. ඔය ඒක ගැන තමයි අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මේක හදන්නේ මොන රටේද? මොන කම්පැනියේද? ඒ කම්පැනි ඇඩ්‍රස් එක මොකක්ද? ඔය බෝතල් ගත්තාම පොඩ්ඩක් කියවලා බලන්න. ඊට පස්සේ ලංකාවේ දැන් තියෙන තාක්ෂණයත් එක්ක හොයලා බලන්න මේ ඇඩ්‍රස් එකේ එහෙම ආයතනයක් තියෙනවද කියලා. සමහර එහෙම ආයතනයක්වත් නැහැ. ඒවට මාකටිං ටූල් හැටියට පාවිච්චි කරන්නේ. දැන් එන්නේ සීල් පැක් එකේ. සීල් පැක් එක කියන එකේ තේරුම මොකක්ද? ඔයාලට බොණ්ඩ හිත කරන්නේ. කොල්ලන්ගේ තියෙන ලොකුම ආසාවක් තමයි ලස්සන කෙල්ලෙක්ව හොයාගන්න. ලස්සන කෙල්ලෙක් හොයාගන්න බෑ අපේ ඇඟ කෙට්ටුයි. ඉතින් ලස්සන වෙන්න ඕනි කියලා හිතාගෙන තමයි මේ පෙති පස්සේ යන්නේ.
ඉතින් ඇත්තටම ශාරීරික වශයෙන් තමන්ගේ ශරීරය ගැන සමහර අයට පුංචි පුංචි ගැටලු එනකොට වැඩෙක් වෙන්න මේ වගේ පෙති බොනවා. දරුවෝ මං කියනවා ඔයාලා ජිම් එකකට යන්න, එක්සර්සයිස් කරන්න. ඒකේ ඉන්ස්ට්‍රක්ටර්ස්ලාගෙන් උපදෙස් අරගෙන හරියට නිර්මාණශීලී ශරීරයක් හදන්න පුළුවන්. ඕනෙම කෙට්ටු ශරීරයක් මහත්කරන්න ওই ජිම් වල ඉන්න පරණ වැඩන්ට පුළුවන්. ඒ වගේම හොඳට ඉගෙනගත්ත තාක්ෂණය ගැන අවබෝධයක් තියෙන ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්ට ඔයාව හදන එක ඉතාම සරලයි. අවශ්‍ය වෙන්නේ කැපවීම හරි ආහාර රටාවක් විතරයි. ඉතින් පහුගිය කාලේ මේ වගේ පෙතිගත් තරුණ කොල්ලෙක් මේ ළඟදි කසාද බැන්දා. ඒ කසාද බැඳපු කොල්ලා කසාද බැඳලා සතියකින් එනවා අර නිල් පාට පෙත්ත හොයාගෙන. ඇයි දෙයියනේ මේ වගේ පෙති හොයන තත්ත්වෙට තමන්ගේ පෞල් ජීවිතේ හිතන් අඩපණ කරගන්නේ? මේ පෙත්තේ වෙන අතුරු ආබාධ ඉතාමත් අසීමිතයි. දැන් ගොඩක් අය පහුගිය කාලේ ඔයාලට මතක ඇති ඔය වගේම පෙති කීපයක් සහිත බෝතලයක් නිකුත් වුණා. අපි දන්නේ නැතුව සමහර ෆාමසි වලත් තිබුණා, මංගාවටත් ආවා. ඉතින් පස්සේ තමයි දැනගත්තේ මේක සම්පූර්ණයෙන් ව්‍යාජ ආයතනයකින් නිෂ්පාදනය කරපු දෙයක්. උදේට රතු පාට පෙත්ත, හවසට සුදු පාට පෙත්ත. කාලයක් තිස්සේ අපේ අය බිව්වා. පැය ගණන් කණ්ඩ පුළුවන්ලු හොඳට දවසට 4-5 පාර කනවලු. අම්මලා බය වෙලා සමහර අම්මලා ඇවිල්ලා කියනවා මුට මොනවද දුන්න පෙත්ත කියලා අහනවා. ඉතින් ඊට පස්සේ ගෙනල්ලා බෝතලේ චෙක් කරලා බලනකොට මේ ස්ටෙරොයිඩ් අඩංගු බේතක් තමයි මේගොල්ලෝ අරන් තියෙන්නේ. ඉතින් මේ බේත් ඒ බෝතලේ තියෙන බේත් එකෙන් ස්ටෙරොයිඩ් ප්‍රමාණය ඉතාමත් ඉහළ ස්ටෙරොයිඩ් ප්‍රමාණයක් ශරීරගත කරාම අනිවාර්යයෙන්ම බඩගිනි වෙනවා. බඩගිනි වුණාම මූ යකෙක් වගේ කනවා. ඉතින් අම්මලා හිතනවා අපේ කොල්ලා මේ නීල මහ යෝධයන්ගේ සේනාවට යන්න තමයි සෙට් වෙන්නේ. හොඳට කාලා අනේ පුතේ කාපන් කියලා කන්න දෙනවා. අන්තිමට මූට දියවැඩියාව, කොලෙස්ටරෝල්, ප්‍රෙෂරුත් එක්ක ලස්සන ඇඟක් කියලා අර පුම්බ ගත්ත බොරු ඇඟකුත් එක්ක කසාද ජීවිතේට ගිහිල්ලා පවුලත් අසාර්ථක කරගෙන දරුවොත් නැතුව මහ පාරට වැටෙන්න වෙනවා කොල්ලෝ අන්තිමට. ඉතින් මේ ළඟදී මම දන්නම දෙයක් මගේ හිතවතෙක් මේ වගේ පේත් දිගට පාවිච්චි කරා. අවසානයේදී ඔහුට ශරීරයේ උණක් ආවා. දැන් මේ දවස්වල ඔහු ඩුබයි රාජ්‍යයේ ඉන්නේ. ඉතින් ඔහු මාගාවට ඇවිල්ලා ඔහුගේ රිපෝට් ඔක්කොම පෙන්නුවා. අයියේ මොකද්ද ලෙඩේ හොයාගන්න බෑ. ඩොක්ටර්ස්ලා කියනවා රිපෝට් නෝමල් කියලා. උණ එනවා පස්සේ මෙයාගේ අක්මාව චෙක් කරා. අක්මාව ඉදිමිලා. අක්මාව කියන්නේ අපේ ශරීරයේ තියෙන සියලුම විෂ උරා ගන්නා ස්ථානය. ඒ ඉන්ද්‍රිය ඉදිමිලා. හරියට බේබත් දෙකේ ඉදිමිලා වගේ. ඉතින් මේ දීර්ඝ කාලීන මේ නොදන්න මගුල් බොණ්ඩ ගිහිල්ලා කෙල ගන්න අපේ තරුණ පරපුර ගැන හිතලා මේ වීඩියෝ එක අයිත් කරා. අනිවාර්යයෙන්ම මේ කියපු කාරණා ඉතාමත් සාක්ෂි සහිතව සාධක සහිතව තමයි කතා කරේ. ඉතින් ඔයාලට කෙලවෙලා අපිට හරි ගිහිල්ලා වැඩක් නැහැ. මොකද අපේ තත්ත්වය පේනවනේ දැන් අපි වයසට ගියපු මිනිස්සු. ඉතින් තරුණ පරපුර රැක ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ රටේ පැවැත්මක් නැහැ. ඒ හින්දා ඔය කම්පැනි වලින් මාකටිං කළා කොහෙන් හරි ඇඟ හදාගත්ත හොඳට ජිම් එකට ගිහිල්ලා ඇඟ හදාගත්ත කොල්ලෙක් ඇවිල්ලා බෝතලයක් අරගෙන මේක බීලා මම මහත් උනේ කිව්වම රැවටෙන්න එපා. කොල්ලෝ කෙල්ලනේ. උඹලා කෙට්ටු උනත් උඹ මේ රටේ සම්පත්. උඹලා මේ රටේ මිනිස්සු. උඹලට ඇඟේ මස් ටික නැති වුණාට උඹලා යක්කු වගේ බොලව්. දැම්මගේ කොල්ලෝ උඹලා දැනුවත්. ඔන්න මං කතා කරා ටෝක් විත් උදිත් එකෙන් අද ඔයාලත් එක්ක මේ නොදන්න අටමගලවල් බිව්වහම මොකද උඹලගේ ජීවිතේට වෙන්නේ කියලා. A to Z කිව්වා හංගන්න වහන්න කිසිම දෙයක් නැහැ. ලෙඩ රෝග ගැන කිව්වා අවසානයේදී පෞල් ජීවිතේ විනාශ වෙන එක දරු සම්පත් නැති වෙන තැනට යනකම් මං කියලා දුන්නා. ඒ හින්දා මහත් වෙනවා නම් ඇඟ හදනවා නම් තවත් දුරටත් මේ වගේ කූට ව්‍යාපාරිකයන්ගේ කූට ඇඩ්වර්ටයිස්මන්ට් වලට රැවටෙන්න එපා. Facebook එක TikTok වගේ දේවල් ආක්‍රමණය කරගෙන යන්නා වූ මේ ප්‍රචාරයන් වලට රැවටෙන්න එපා. මේ වීඩියෝ එක වගේ වීඩියෝස් ඕගොල්ලෝ අතර බෙදා හදා ගන්න විශේෂයෙන්ම යාළුවන්ට දෙන්න. උඹලා බොන්න එපා. උඹලට වෙන දේ මෙන්න මේ අංකල් කියනවා කියලා දාන්න වීඩියෝ එක මම බොහොම කැමැත්තෙන් උදව් කරනවා. පහුගිය කාලේ වීඩියෝ එකෙන් ගොඩක් අය බේරුණා. ඒ වගේම ජීවිත ගොඩක් නැති වෙච්ච අය පවා කතා කරලා ඔවුන්ගේ විස්තර අපිත් එක්ක බෙදාගත්ත සමහර ජීවිතේ වන්දි ගෙවපු අයගේ යාළුවෝ කතා කරලා කිව්වා මහත්ය කරපු දේ හොඳයි අපේ කෙනෙක්ගේ ජීවිතේ නැති වුණා කියලා. හැබැයි සමහර දේවල් සමාජයේ එළියට එන්නේ නැහැ. ඒවා යටම යනවා. ඉතින් අපි එකතු වෙලා මේ රට රැකගමු. මේ රටේ අනාගත පරපුර රැකගමු. මේ තරුණ සම්පත අපේ සම්පතයි. හැමෝටම එහෙනම් ආවඩා ආයිබෝ වේවා කියලා කතාව නවත්තනවා. ටෝක් විත් උදිත් අදට නැවත මේ වගේම වැදගත් වීඩියෝකින් ඔයාලා හම්බ වෙන්න බලාපොරොත්තු වෙමි. එහෙනම් හැමෝටම ජය වේවා.